අද දිනේ ඔබට ඉතාමත් සාර්ථකම දිනය වේවා. වෙනද වගේම ඔබ අද එකතු වී සිටින්නේ ඔබගේ ලග්නයට අද දින කෙසේද යන බව දැන ගැනීමට. අපේ වීඩියෝස් බලන අයගෙන් 92%ක් වගේ වැඩි ප්‍රතිශතයක් අපව subscribe කර නොකර තමයි වීඩියෝ බලන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපව subscribe කරලා මේ වීඩියෝ එකට එකතු වෙන්න කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට උරුමයෙන් ලැබෙන දේපල හිමිවීමට ඉඩ ඇත. සතුරු පීඩාවලින් ජය ලබයි. හදිසි තීරණ ගැනීමෙන් පාඩු සිදුවිය හැකිය. එම නිසා කල්පනාකාරීව තම කාර්යයන් යෙදීම මැනවි. ගෘහ ජීවිතයේ කටයුතුවලදී සුළු පසුබැසීමක් හටගනී. ආදායම් ලැබීම මෙන්ම වියදම්ද අධික වේ. උරහිස් හෝ පෙනහළු ආස්ත ආබාධ මතු කරවිය හැකිය. ජලයාස්ත ක්‍රියාකාරකම්වල නිරතය අවධානයෙන් සිටිය යුතු දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැ, ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ආර්ථික දියුණුවට අවස්ථා පෑදේ. ඥාන්විතව කටයුතු කිරීම නිසා රැකියා කරදර බොහොමයක් ඉවත් කරගත හැකිය. යුග දිවිය තුළ තිබූ ගැටලු නිරාකරණය කරගත හැකිය. දූදරුවන්ගේ ප්‍රශ්න ගැටලුවලට අද දිනේ වැඩි මැදිහත්වීමක් වීමට හැකිය. වැය පක්ෂය අධික දිනයකි. සිතුවිලි ආවේගශීලී වේ. හිතුවක්කාර ගති ඉස්මතු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලටද අවහිරතා මතුවේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට නඩුහබෝලදී ජය අත්වේ. චිත්ත පීඩාවලින් වැළකීමට ආගමික කටයුතු වල යෙදීම වඩාත් යහපත්ය. නිවසින් බැහැර දුර ගමනක් යාමට සිදුවේ. ගමන් බිමන් වැඩිපුර යෙදේ. බුද්ධිය මෙහෙයවා කරන වැඩකලට සුබ නැත. වැඩිහිටි අවවාද නොරුස්සයි. රැවටිලි වලට හසුවීමට ඉඩ ඇති බැවින් ගනුදෙනුවලදී ප්‍රවේශම් වන්න. උදරයේ පපු කොටසේ වේදනා ඇති විය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට තමාගේ ගුණ යහපත්කම් ගැන අන්‍යයන්ට අතර ප්‍රසිද්ධ වේ. අලසකමින් තොර බලාපොරොත්තු අත් නොහරින දිනයකි. ලෞකික සැප සම්පත් නොඅඩුව ලැබේ. ගෘහ ජීවිතය බාධාකාරී නොවේ. දරුවන් පිළිබඳ සුබ ආරංචියක් ලැබීමට පුළුවන්. සතුරන් පරාජය වී ඔබ ජය ලබන දිනයකි. ආමාශගත රෝග, පපුවේ හෝ පෙනහැලිවල යම් යම් ආබාධ ඉස්මතු විය හැකිය. තම සේවකයන්ගෙන් කීර්ති ප්‍රශංසා ඔබට හිමිවේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට කෙටි ගමන් බිමන් යෙදේ. පොළොවාස්ත කටයුතු වලින් වැඩි ආදායමක් ලැබේ. ඉඩකඩම් ගේදොර යාන වාහන පිළිබඳ ගැටලු ඇතිවේ. ප්‍රයෝගවලට හසුවීමට සිදුවේ. උද්‍යෝගෙන් වැඩ කළ හැකි දිනයකි. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක් විසඳේ. අධ්‍යාපනය ලබන්නන් හට යහපත් දවසකි. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණිය හැකිය. උෂ්ණාධික රෝග හටගනී. චිත්ත ශක්තියෙන් සියලු ගැටලුවලට මුහුණ දුන්නොත් ජය ලැබේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට පියාට ඉතාමත් සුබයි. ප්‍රේමයන්තයන්ට බාධක මගහැරේ. අබුසැමි සබඳතා වර්ධනය වේ. ගෘහ ජීවිතය යහපත්ය. නිවසට අමුත්තන් පිරිසක් පැමිණේ. සහෝදරයන්ගේ කාර්යයන් සඳහා කාලය ශ්‍රමය කැප කරයි. ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගනී. වාසනා ගුණය ඉස්මතු වී පෙනෙන දිනයකි. උසස් සිතුවිලි අනුව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික අංශයට වැඩි නැඹුරුවක් ඇත. වැඩිහිටියන්ගේ උපකාර ලැබේ. උසස් අධ්‍යාපනයට ජයයි. නිල් පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට ඥාති සම්බන්ධතා වර්ධනය වේ. උසස් අධ්‍යාපනයට නැඹුරුතා ඇතිවේ. හැරගිය හිතමිතුරන් නැවත එක්වේ.
විදේශ සංචාර බලාපොරොත්තු අයගේ පැතුම් මිටුවේ. එදිනදා කටයුතු වෙනදාට වඩා උද්‍යෝගයෙන් සිදු කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳ සැලකිලිමත් වන්න ධෛර්ය හීනවල දිනයකි. ශරීරයේ දෙයත් උරහිස් ආස්ත රෝගාබාධ හටගනී. සිතේ දුබල ගතිය ඉස්මතු වේ. දේපල ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිෂ්ඵල දේවල් වලින් වාසියත් වේ. කොළ සහ කහ වර්ණ ඇඳුම් අඳින්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට සමාජ සේවා කටයුතුවලදී තම ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර වේ. කලබලකාරී ස්වභාවයක් උසුලයි. කල්පනාවෙන් කටයුතු කරන්න. රෝහල් සේවයෙන් නියතු අයට වැඩ කටයුතු අධික කරයි. පොත් ලිපි ලේඛන ආශ්‍රිත රැකියාවල නිරත අයට යහපත්ය. ඔබ සමාජයේ ප්‍රබල ඇගයීමකට ලක්වේ. විදේශගත වීමට යහපත්ය. රැකියා කරන ස්ථානවලදී වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ඔබ කළ ක්‍රියාවක් හේතුවේ. පංචවර්ණ මල් පූජා කරන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන කටයුතු සාර්ථකයි. මංගල යෝජනාවලට සුබයි. ගෘහ ජීවිතය අවබෝධයෙන් යුතුව ගත කරයි. හවුල් ව්‍යාපාරාදිය යෙදෙන අයට සුබදායක ක්‍රියාශීලී දිනයකි. සේවකයෝද මහත් උනන්දුවෙන් වැඩ කරයි. මව් පාර්ශ්වයේ කෙනෙකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙයි. කාලයක් තිස්සේ නිම නොකළ වැඩ අවසන් වේ. අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වේ. ආමාශයේ උෂ්ණ රෝග හා ස්ත්‍රීන්ට ගර්භාෂයේ දෝෂ ඇති කරයි. අද දින නිර්මාංශව සිටින්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රන්වන් පැහැය. ජය අංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට පෙම් සබත්තාවලට බාධා අවහිරතා මතුවේ. ගෘහ ජීවිතේ ගැටලු සහගත තත්ත්වයක් නිසා මනස කලකිරේ. අද දිනේ මුදල් හානියක් පෙන්වයි. හිසේ කැක්කුම් හෝ හිසාස්ත රෝගී තත්ත්වයක් හටගන්නා දිනයකි. පෙර කරන ලද වැරැද්දක් නිසා තම මනස දඬුවම් බිදී. ඒ ගැන කල්පනාකාරී වන්න. මුත්‍රා රෝග රෝගාබාධ ඇතිවීමට හේතුයි. ගමෙන් පිට සිටින පවුලේ ඥාතීකුට අසුබ දිනයකි. රැකියාවේ අවශ්‍යතාවයකට දුර ගමනක් යෙදේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට සමාජයේ ඉහළ පුද්ගලයන්ගේ උපකාර ලැබේ. නිවසේ කටයුතු වලදී තම ආධිපත්‍යය පතුරයි. තැන්පත් ධනයට ගැටලු ඇති කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණේ. උරහිස් ආබාධ ආදිය මතු කරවන දිනයකි. උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වීමට දරු උත්සාහය සඵල වේ. ඔබට තරඟ විභාගවලින් ජය ලැබේ. ශිෂ්‍යත්ව ලාභ හිමි. රැකියා ස්ථානයේ යම් යම් අර්බුද හටගනී. රැකියාවේ යම් වෙනසක් ඇතිවීමට ඉඩකඩ පවතී. අද දින නිර්මාංශව සිටින්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට විද්‍යාව සාහිත්‍ය වෛද්‍ය කටයුතු වලට සුදුසු දිනයකි. ගමන් බිමන් අධික වේ. ගෘහ ජීවිතේ ප්‍රීතිය අඩුයි. රහස් තොරතුරු හෙළිවෙයි. එම නිසා කතා කිරීමේදී ප්‍රවේශ සම්පන්න. නිවසේ වැඩ කටයුතු වලදී කඩිසර වේ. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේ. සහෝදරයන්ගේ සම්බන්ධතා අඩුවේ. කතික විවාද වැඩි තරඟවලින් ජය ලැබේ. මුත්‍රා ආබාධ ධනස් ආබාධ ආදිය ඇතිවිය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරබන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රන්වන් පැහැය. ජය අංකය අංක 3.